තව සමහර කට්ටියනේ ඉන්සුලින් ප්‍රිස්ක්‍රයිබ් කරත් ගන්න අකමැති කට්ටිය. ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද දැන් අපේ sugar level සුගාක් වැඩි වුණාම අපේ ඇඟේ තියෙනවා sugar toxicity. sugar විස වෙලා තියෙන දැන්. මේ හින්දා අපි ඉතාමත් ඉක්මනින් අපේ ඇඟේ සමහර වෙනස්කම් වෙනවා. කොටිම කිව්වොත් අපේ sugar levels 126ට වඩා වැඩි වෙනවා. fasting blood sugar levels. එහෙම නැත්නම් කාලා ඕන වෙලාවක ඉන්න sugar බලන වෙලාවක 200ට වඩා වැඩි නම් ඒ හැම මොහොතකම ඒ හැම තප්පරයකම අපේ organs damage වෙනවා. විශේෂයෙන්ම අපේ වකුගඩු දෙක damage වෙනවා. අපේ මේ ඇස්වල ප්‍රශ්න ඇති වෙනවා සහ අපේ මේ හෘද වස්තුවේ අර කොලෙස්ටරෝල් තැන්පත් වල heart attack හැදෙන තත්ත්ව අවදානම් වැඩි වෙනවා. ඒක හැම sugar වැඩියෙන් තියෙන හැම තප්පරයකම වෙනවා. right. ඉතින් ඒ කියන්නේ HbA1c 6.5ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම fasting blood sugar level 126ට වඩා වැඩියෙන් තියෙන හැම තප්පරයකම අපේ මේ organ damage එක වෙනවා. ඉතින් ඒක නවත්තන්න ඕනේ ඉක්මනට. ඒකට අපි කියන්නේ sugar toxicity නැත්නම් glucotoxicity එක අඩු කරන්න ඕනේ. ඒකට තමයි සමහරලාට මුලදිම ආසනීපේ මුල්ම කාලෙදිම ඉන්සුලින් පටන් ගන්න වෙලාවල් තියෙනවා. right. ඉතින් ඒ වෙලාවට අනිවාර්යෙන් ඒ ඉන්සුලින් අරගෙන ඒ sugar toxicity එක නැති කර ගන්න ඕනේ.